කෝ අයිබෝන් MBSK විෂන් YouTube නාලිකාවේ යහළු එළියනේ. ඉතින් අපේ ගෙදර ඉන්න සුරතලා එහෙම නැත්නම් වයිට් බෝයි හෙවත් සුදු බෝලේ මේ දිනවල තරමක් අසනීපෙන් පසු වෙනවා. ඉතින් ඔහු මේ මොහොතේ තරමක් අසනීපෙන් පසු වෙනවා. ඔහුගේ දඟකාරකම් ක්‍රියාකාරකම් වල අඩුවක් තිබෙනවා. ඒ වගේම ඔහු කෑම ගැනීම අඩුවක් තියෙනවා. ඉතින් අද සවස් කාලේ ඔහු වෛද්‍යවරයෙකුට පෙන්වන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ සුරතලා මේ ආකාරයෙන් ඉන්න කෙනෙක් නෙවෙයි මෙයා. ඉතින් මේ ටිකක් දඟකාර වැඩකාර පුතෙක් දරුවෙක්. ඉතින් මේ අද ඔහු තරමක් අසනීප සත්‍යයෙන් පසු වෙනවා. අපිට හිතා ගන්න බෑ මේ දැන් පසුගිය දවසේ ජල බීතිකා එන්නත සඳහා එන්නතක් විද්දා. ඊට පස්සේ දෙවෙනි එන්නත පස්සපන් නැති එහෙම නැත්නම් පාවෝ රෝගයට අදාළ බෙහෙතක් විද්ද. තවත් බෙහෙතක් විදින්න තියෙනවා මේ මාසේ 14 වෙනිදාට තමයි විදින්න තියෙන්නේ. එහෙත් මෙයාගේ ක්‍රියාකාරකම් වල යම් අඩුවක් තිබෙනවා. ඉතින් අපි අද සවස වෛද්‍යවරයෙකුට පෙන්වන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඒ වුණත් මෙයා අර පූසට නම් එයා කැමති නෑ ඔය ඉන්නේ. එයා යනවා ඇවිදින්න. ඔය ටිකක් ඔය ඇවිදගෙන යනවා පේනුනේ. එයා මං හිතන්නේ මොකක් හරි හොයනවා. ඔව් ඔන්න ඔය යන්නේ. ඔය යන්නේ. ඔන්න. එයාගේ කෑම එක මං හිතන්නේ මෙයා ගිහින් තිබ්බා එළියෙන්. ඒක හොයාගෙන යනවද දන්නේ නැහැ. කෑවෙන්නේ නැහැ. අද උදේ කිරි එකක් තමයි බිව්වේ. ඒ අරින්න කෑම කෑවේ නෑ. මම ටිකක් ඇඟපත තිබෙන ඇඟපත පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අද මෙයාව රෝගී ස්ථානට ඒ කියන්නේ වෛද්‍යවරයෙකුට පෙන්වන්න තමයි අපි සැලසුම් කළා තියෙන්නේ. මේ ඉන්නේ සුදු පුතා. ඉතින් තරමක් අසනීප වෙලා ඉන්නවා. ඉතින් ඒ අතරේ ඔන්න අපේ නෝනා වියපු පාපිස්සකුත් එතනට යට දුන්නා. එයාට ලගින්න. එයා ඒකට යන්නේ නැහැ. එයා ඒක දිහා බලන් ඉන්නවා. ඔහොම තමයි තත්ත්වය. ඔව් එයා කියනවා මේ පාපිස්සේ ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට එනුම් කරන්න පුළුවන්. ඉතින් එයාගේ දුරකථන අංකයත් මම සඳහන් කරන්නම්. WhatsApp ඉන්න දුරකථනය 076යි 48යි 31/632 දුරකථන අංකයට කතා කරලා මේ පාපිසි ලබා ගන්න පුළුවන් එයාගෙන්. ඒ වගේම තමයි ඒ අතරේ මෙයා තමයි මෙයාට අපේ මේ වයිට් බෝයි එහෙම නැත්නම් සුදු බෝලේ සඳහා සත්කාර කරන්නෙත් මෙයා තමයි. ඉතින් අපේ ගෙදර ඉන්නේ. හොඳයි අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ප්‍රතිකාර වලින් පස්සේ කොහමද සුදු බෝලගේ අලුත් තත්ත්වය කියලා අපි උගලන්ට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම දිනකටම සුබ දවසක්.